පේනවා මේ තියෙන්නේ මම මහලා අවසන් කරගත්ත අපේ චූටි ගවුම. මෙන්න මේ විදිහට ඊටම අඩු කාලෙකින් අඩු මෙෂර්මන්ට් ප්‍රමාණයකින් ඔයාගේ දුවටත් ඔයාගේ විදිහට ලස්සනට ගවුමක් මහලා අන්දලා බලන්න පුළුවන්. මේකේ වැඩි අලංකාරය සඳහා ඔයාට බෝ එකක් හරි පිටිපස්සට පටියක් හරි යොදාගෙන ඔයාලා කැමැත්ත පරිදි වෙනස් කරගන්න. ඔයාලත් මේ වගේ අඩු කාලෙකින් ලස්සන ගවුමක් මහලා බලන්න. අයබෝවන් මහන් ගෙදර YouTube channel එකට අදත් ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම මහන්න යන්නේ අවුරුද්දක විතර චූටි බබෙකුට රැලි උරපටි සහිත ලස්සන ගවුමක්. මම අද අරන් තියෙන්නේ කකින් රෙදි කොටසක්. දැන් අපි බලමු මේකේ මෙෂර්මන්ට් ලකුණු කරලා හරිම ලේසියෙන් මේ ගවුම මහගන්න කොහොමද කියලා. අරගෙන අපේ කනවාටිය කොටස මේ තියෙන්නේ මගේ කනවාටිය. මම මෙන්න මේ විදිහට ඒ කනවාටියේ කොටස දෙකට නවා ගන්නවා. සාමාන්‍ය චූටි බබ්බෙකුගේ පපුව වටමින්ම අඟල් 10ක් තමයි වෙන්නේ. දැන් මම රෙද්දේ පළල අනුව අඟල් 10ට තව වැඩිපුර අඟල් 2ක් එකතු කරලා ඒ ප්‍රමාණයට තමයි මේ රෙදි කොටස නවා ගන්නෙ. අඟල් 2 එකතු කරන්නේ මගේ මැහුම් වාසි සඳහා. දැන් මම මෙන්න මේ විදිහට දැන් අද මම මේ රෙද්දේ අඩිය කොටසෙන් තමයි මැහුම ලකුණු කරන්නේ. මොකද රෙදි එතකොට අපත යන්නේ නැහැ. ඊට පස්සේ මේ මම දෙකට නවාගත්ත රෙදි කොටස නැවත වරක් මෙන්න මේ විදිහට නවා ගන්නවා. නවාගෙන අපි ගන්න ඉන උස ප්‍රමාණය මම අද ගන්නේ අඟල් 4මාරක ප්‍රමාණයක්. මේකේ රෙද්දේ පොඩි ඇදයක් තියෙන නිසා මම ඒක අඟල් 6ක් වෙන්න අරගෙන එතන ඉඳලා තමයි මගේ සියලු මිමි මම ලකුණු කරන්නේ. දැන් මෙන්න මේ විදිහට මම කියවනේ අද පොඩි රැලි උරපටි දෙකක් තමයි පාවිච්චි කරන්න කියලා. දැන් මම මේ ලකුණු කරගත්ත රේඛාවේ ඉඳලා අද බබාගේ උරමින්ම මම ලකුණු කරන්නේ කිහිලි දෙක අතර පරතරය තමයි ලකුණු කරන්නේ. මම ඒ සඳහා අඟල් 7ක ප්‍රමාණයක් අරගෙන ඒ අඟල් 7 මෙන්න මේ විදිහට ටේප් එක දෙකට බෙදා ගන්නවා. එතකොට මට එන්නේ අඟල් 3මාරයි. මම දැන් මෙන්න මේ විදිහට ඒ අඟල් 3මාර ලකුණු කරලා ඒක රේඛාවකින් ඇඳ ගන්නවා. ඊට පස්සේ අපි අපේ කිහිල්ල ලකුණු කරන්න ඕනේ. උරපටිය එන හින්දා මම කිහිල්ලට ගන්න අඟල් 2මාරක්. මොකද මේකේ උඩ මෙහෙනකොට අපිට අඟල් 2ක් වෙනවා. ඒ හින්දා මම අඟල් 2මාරක් කරා මෙන්න මේ විදිහට එතනිනුත් රේඛාවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ ඔයාලා දන්නවා කිහිලිකට ලකුණු කරගන්න විදිහ අඟලක් මෙන්න මේ විදිහට අඟල් 2 ලකුණු කරලා මම මෙන්න මේ විදිහට කිහිලි කට ඇඳ ගන්නවා. මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපි මෙතන අපි ලකුණු කරගත්ත අපේ උඩ කොටසේ මිම්මේ ඉඳලා අඟල් භාගයක් පහළට මෙන්න මේ විදිහට අද මම ගන්නෙ අඟල් 4මාරයි. ඒකට මම අඟලක් එකතු කරනවා. අඟලක් එකතු කරලා අඟල් 5ක් වෙන ලකුණු කරලා මෙන්න මේ විදිහට ඒකත් රේඛාවක් ඇඳ ගන්නවා. ඇඳගෙන මම මේ අපේ කොණෙන් සාමාන්‍යයෙන් අපේ පපුව වටමින්මම චූටි බබාගේ ඉන වටමින්මට සමාන වෙනවා. දැන් මම අඟල් 10යි ගත්තේ. ඒ අඟල් 10ම තමයි මම ඉන රේඛාව සඳහා ගන්නෙ. ඊට පස්සේ අපි මෙතන අඟල් භාගයක් විතර චුට්ටක් උස්සලා මෙන්න මේ විදිහට හැඩ කරලා ඇඳ ගන්නවා. දැන් අපි මේක මේ විදිහට කපා ගන්නවා. මෙන්න මේ ආකාරයට.
දැන් මෙන්න මේ විදිහට ඔයාලට පේනවා. මෙන්න මේ විදිහට තමයි කපා ගත්තාම මගේ උඩ කඳ කොටස් දෙක ලැබෙන්නේ. චූටි බබෙකින්ද අපි මේක කොටස් දෙකකට තමයි. දැන් මේ තියෙන්නේ මම කපාගත්ත මගේ කඳ කොටස. මෙන්න මේ විදිහට තමයි අපි කපා ගත්තට පස්සේ මේ කඳ කොටස පේන්නේ. චූටි බබෙකින්ද එයාලට මේ රෙදි ඇඟේ ගෑවෙනකොට අපහසුයි. ඒ හින්දා මම ඒ වගේම තව රෙදි කොටස් දෙකක් කපා ගත්තා යට පැත්තට මහ ගන්න. එතකොට මෙන්න මේ විදිහට එක උඩ එක තියලා තමයි අපි මහ ගන්න ඕනේ. මෙන්න මේ විදිහට. දැන් අපි තව දෙයක් කරන්න ඕනේ. දැන් මේ ගත්ත රෙදි කොටස් දෙක එකට තියලා අපි මෙන්න මේ විදිහට දෙකට නවලා මේකේ හරි මැද්දේ චූටි කට් මාක් එකක් දා ගන්න ඕනේ. මොකද එතකොට අපිට සාය කොටස අල්ලනකොට මේ මැද්දේ ඉඳලා අල්ලා ගන්නට දෙපැත්ත බැලන්ස් කරලා මැද්දේ ඉඳගෙන අල්ලගෙන යන්න පුළුවන්. දැන් අපි බලමු අපේ සාය කොටස කපා ගන්න කොහොමද කියලා. දැන් මමගේ ඉතුරු රෙදි කොටස අරගෙන ඔයාලට ගොඩාක් රැලි අවශ්‍ය නම් ඒ අවශ්‍ය ප්‍රමාණයට ඔයාට රැලි තියාගන්න පුළුවන් සකස් කරලා. දැන් මම මේ රෙද්දේ සම්පූර්ණ පළල මේ සඳහා යොදා ගන්නවා. මේ දෙකට නමාගත්ත රෙදි කොටස මම නැවත වරක් මෙන්න මේ විදිහට අතරට නවා ගන්නවා. මේ නවාගෙන මම මගේ සායට අවශ්‍ය උස ප්‍රමාණය මම ලකුණු කර ගන්නවා. දැන් මෙන්න මේ විදිහට ඉනේ සිට අඟල් භාගයක් අතහැරලා සාය උස මම අඟල් 9ක් වශයෙන් ලකුණු කර ගන්නවා. අඟල් 9ට මම තව අඟල් භාගයක් එකතු කරනවා මේ මගේ වාටිය මහ ගැනීම සඳහා. ඊට පස්සේ අපි මේක කපලා අයින් කර ගන්නවා. ඒක ඔයාලට අවශ්‍ය පරිදි උස වෙනස් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපි බලන්න ඕනේ මේකේ ඉන වට ප්‍රමාණය කොච්චරක් තියෙනවද කියලා. මේකේ ඉන වට අඟල් 20ක් තියෙනවා. එතකොට දෙපැත්තට අඟල් 40ක් වෙනවා. දැන් මම ඒ ප්‍රමාණයම අරගෙන මෙන්න මේ විදිහට මේ පැත්තේ චූට්ටක් හැඩ කරලා මේක පහළට කපා ගන්න. මෙන්න මේ විදිහට. අර සායි හැඩේ ඇඳගෙන මේක කපා ගන්න. කපාගෙන දැන් මෙතන මේකෙත් හරි මැද්දේ මම මෙන්න මේ විදිහට පොඩි කට් මාක් එකක් දාගන්නවා. දැන් අපේ ගවුමේ සාය කොටසත් කපාගෙන අවසන්. ඒකත් අපි පැත්තකින් තියලා දැන් අපි අපේ උර පටි දෙක තමයි කපා ගන්න සූදානම් වෙන්නේ. දැන් මම මෙන්න මේ විදිහට රෙදි කොටසක් අරගෙන දැන් මේ මම කපාගත්ත නිම්මානුව උරපටියේ ප්‍රමාණය අඟල් 5ක් වුණාම හොඳටම ප්‍රමාණවත්. දැන් මම මේ ගන්න රෙදි කොටස මෙන්න මේ විදිහට දෙකට නවා ගන්නවා. දෙකට නවාගෙන ඔයාලට අවශ්‍ය ප්‍රමාණය පළල ගන්න. මම මේකේ පළල අඟල් 3ක් වෙන්න අරගත්තා. මෙන්න මේ විදිහට අරගෙන මම අද මේ පටියේ දිග ප්‍රමාණය අඟල් 13ක් ගන්නවා. ඒ අපිට රැලි තියාගන්න අවශ්‍යයි. ඒ අඟල් 13ක් හෝ ඊට ඔයාලට රැලි වැඩිපුර අවශ්‍ය නම් ඒ විදිහට ගන්න. මම එක්ක මේකේ සම්පූර්ණ උසම ලකුණු කරනවා. ලකුණු කරගෙන ඒක ඔයාලගේ කැමැත්ත අනුව වෙනස් කරගන්න රැලි තියන්න අවශ්‍ය ප්‍රමාණය ගන්න. හැබැයි පටිය රඳවනකොට අඟල් 5ක ප්‍රමාණයක් තමයි පටිය රඳවන්න ඕනේ. දැන් මම මෙන්න මේ විදිහට මගේ පටි කොටස කපා ගන්නවා.
මෙන්න මේ විදිහට. ඊට පස්සේ මම මේක දෙකට මැද්දෙන් කපලා වෙන් කරගන්නවා. ඇත්තටම ඔයාගේ දියණියට ඔයාගේ අතින්ම ලස්සනට මේ වගේ ගවුමක් මහගන්න පුළුවන්. ඊට පස්සේ මම මේක පුංචි හැඩයක් ඇඳ ගන්නවා. මෙන්න මේ විදිහට යට ඉඳලා පොඩි හැඩයක් එන යට ඉඳලා පුංචිකට එන විදිහට උඩට මෙන්න මේ විදිහට මෙන්න මේ හැඩයට ඇඳගත්තාම අපේ චූටි අත කොටස හරිම ලස්සනට අපිට මහ ගන්න පුළුවන් වෙනවා. දැන් අපේ ගවුමේ සියලු කොටස් අපි කපාගෙන ඉවරයි. අපි දැන් බලමු මේක මැහෙන්නේ කොහොමද කියලා. දැන් මුලින්ම මම කරන්නේ මෙන්න මේ විදිහට මම කපාගත්ත කඳ කොටස් දෙක ගන්නවා. අරගෙන මේ කඳ කොටස් දෙක එකට මෙන්න මේ විදිහට තියලා කිහිලි දෙක වටේ එතකොට මේ දෙපැත්ත මහන්න අවශ්‍ය නැහැ. මේ කිහිලි දෙක වටේ මහගෙන ඒක හොඳ පිටපැත්ත හරව ගන්නවා. මේ කොටස් දෙකේම හොඳ පිටපැත්ත ඇතුල් පැත්තට හිටින විදිහට තියලා මෙන්න මේ විදිහට අපි කිහිලි දෙක මහ ගන්න ඕනේ. කිහිලි දෙක මහලා ඉවර වෙලා අපි මුලින්ම කරන්නේ මේ පටි කොටස අරගෙන අපේ මේ පටි කොටසේ කර්ව් එක තියෙන පැත්ත තියනවා නේද? එන්නේ මේ පැත්තේ පුංචි වාටියක් මෙන්න මේ විදිහට දෙපාරක් නවලා චූටි හීනි වාටියක් අපි ගහ ගන්න ඕනේ. ගහගෙන ඊට පස්සේ මේ පටිය රැලි කර ගන්න ඕනේ. රැලි කරගෙන මම පෙන්නන්නම් කොහොමද මේ පටි දෙක මේ කඳ කොටසට සම්බන්ධ කරන්නේ කියලා. දැන් මේ තියෙන්නේ මම මගේ උරපටිය සඳහා සකස් කරගත්ත රැලි පටි කොටස. මම මේක අඟල් 5ක් වෙන්න තමයි රැලි කරගෙන තියෙන්නේ. දැන් මේකේ වාටිය ගහලා මම මේක රැලි කරගෙන තියෙනවා. දැන් මේකේ නීට්නස් එක අඩුයිනේ. ඒ හින්දා මම මේක නීට් එක වැඩි කරගන්න මෙන්න මේ විදිහට පටි කොටසක් කපා ගත්තා. ඒ පටි කොටස මෙන්න මේ විදිහට මේකේ කන පිට පැත්තෙන් මේක අපි අල්ල ගන්න ඕනේ. මෙන්න මේ විදිහට. දිගටම කන පිට පැත්තෙන් අල්ලගෙන මේක හොඳ පිට පැත්තට හරවලා දෙකට නවලා ඒකට උටින් මැහුමක් ගහගත්තාම මේකේ හොඳ නීට් එකක් එනවා. අපි දැන් බලමු මේ පටි කොටස් දෙකත් අල්ලගෙන මේ අත කොහොමද කඳ කොටසට රඳව ගන්නේ. දැන් මේ තියෙන්නේ මම සකස් කරගත්ත උර පටි දෙක. ඔයාලට පේනවා මෙන්න මේ විදිහට අර මං කිව්ව විදිහට පටි කොටස අල්ලලා පයිපින් එක වගේ මම මහගත්තා. දැන් අපි බලමු මේක අපේ කඳ කොටසට රඳව ගන්නේ කොහොමද කියලා. දැන් මම මේ කඳ කොටසේ කිහිලි දෙක වටේ මැස්මක් යොදාගෙන තියෙනවා. අපි මේ කිහිලි දෙක අනිත් පැත්ත හරව ගන්න කලින් කිහිලි දෙක වටා කට් මාක් දාන්න ඕනේ. එතකොට තමයි නීට් එකට අපිට මේක අනිත් පැත්ත හරව ගන්න පුළුවන් වෙන්නේ. මේක අඩු කාලෙකින් ඉතා පහසුවෙන් මහ ගන්න පුළුවන් චූටි ගවුමක්. දැන් මම මෙන්න මේ විදිහට කිහිලි දෙකෙන් මගේ ගවුම කොටස් දෙක අනිත් පැත්ත හරව ගන්නවා. හරව ගත්තාම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. දැන් අපි මේකට මේ පටි කොටස් දෙක රඳව ගන්න ඕනේ. දැන් මෙන්න මේ විදිහට එක කොටසක් කන පිට පැත්ත හරවලා මෙන්න මේ විදිහට අපි මේක ඇතුල් කරගන්න ඕනේ. මේ හොඳ පිට පැත්ත ඇතුල් පැත්තට හිටින විදිහට. ඒ කියන්නේ මේ රැල්ල
අපේ උර පැත්තට හිටින විදිහට තමයි අපි මේ අත ඇතුල් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට මෙන්න මෙතනින් රේඛාව මූටු ගහන්න පුළුවන් විදිහට අපි මේ අත් කොටස් දෙක ඇතුල් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට ඇතුල් කරලා මේ කිහිල්ල ගානට තියාගෙන අපි මෙන්න මේ උඩ කොටසෙන් දැන් ඔයාලට පේනවා මේ අපි ඇතුල් කරගත්ත අපේ උර පටි කොටස් දෙක මෙතන රඳවලා තියෙනවා. අපි ඒක මෙන්න මේ විදිහට මැහුමකින් නැවත රඳව ගන්න ඕනේ. ඒ රඳවගෙන ඊට පස්සේ කොටසට මේ අත සම්බන්ධ කරන්නේ කොහොමද කියලා මම පෙන්නන්නම්. දැන් මේ තියෙන්නේ මම මගේ පටි දෙක එක කඳ කොටසකට සම්බන්ධ කරගත්තාම පේන විදිය. ඊට පස්සේ අපි අනිත් කඳ කොටසටත් මේක සම්බන්ධ කරගන්න ඕනේ. මම ඒ කඳ කොටසත් මෙන්න මේ විදිහට අනිත් පැත්ත හරවගෙන ඒකත් මෙන්න මේ විදිහට ඇතුල් කර ගන්නවා. අර කලින් ක්‍රමයටම මෙන්න මේ විදිහට ඇතුල් කරගෙන ඒකත් අපි උඩින් මැහුමක් යොදා ගන්න තියෙන්නේ. ඒ යොදාගෙන අපි බලමු මේකට කඳ කොටස සම්බන්ධ කරගන්නේ කොහොමද. දැන් මේ තියෙන්නේ මම මගේ රෙඩි කරගත්ත පටි කොටස් දෙක අල්ලගත්ත චූටි ගවුමේ කඳ කොටස. ඔයාලට පේනවා කන පිට පැත්තත් හරි ලස්සනට මේකේ මහලා අවසන් කරගෙන තියෙනවා. දැන් අපි ලෑස්ති වෙන්නේ මේකේ සාය කොටස මේකට අල්ලගන්න. මම දැන් අර ඉස්සෙල්ලා කපාගත්ත සාය කොටස නූලක් ඇදලා රැලි කරගත්තා. ඒ රැලි ගන්න ඕනේ අපි මේ කඳේ කඳ කොටසේ ඉන ප්‍රමාණයට සමාන වෙන්න. ඊට පස්සේ අපි ඒ කොටස් සාය කොටස් දෙකම රැලි කරගෙන දැන් අපි මේක මෙන්න මේ විදිහට හොඳ පිට පැත්ත හරවගෙන හොඳ පිට පැති දෙක මෙන්න මේ විදිහට අපි අර දාගත්ත කට් මාක් දෙක කඳ කොටසෙත් මම කට් මාක් එකක් දාගත්ත සාය කොටසට කට් මාක් එකක් දාගත්තා. ඒ කට් මාක් දෙක ගානට තියලා දෙපැත්තට සමානව රැලි අරගෙන මේ කඳ කොටස අපි සාය කොටස කඳ කොටසට මූට්ටු කරන්න ඕනේ. මූට්ටු කරලා අවසන් කරගෙන අපි මේ ගාමේ දෙපැත්ත මූට්ටු කරගෙන අවසානයේ තමයි සාය වාටිය මහගන්නේ. ඒ මහලා මම පෙන්නන්නම් මේ ගාමේ අවසන් පෙනුම කොහොමද තියෙන්නේ කියලා. දැන් මේ තියෙන්නේ මම වාටි මහලා දෙපැත්ත මූට්ටු කරලා අවසන් කරගත්ත මගේ චූටි ගවුම. ඔයාලට පේනවා මේක හරිම ලස්සනයි. පොඩි එක්කෙනෙකුට ඇඳුවාම මේකේ වැඩි අලංකාරය සඳහා ඔයාලා ගන්න රෙද්දෙන් පොඩි බෝ එකක් මහ ගන්න පුළුවන්. නැත්නම් පොඩි පටි කොටසක් හරි අල්ල ගන්න පුළුවන්. ඒකේ වැඩි අලංකාරය ඔයාලගේ හිතේ හැටියට කරගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා මේ තියෙන්නේ මම මහලා අවසන් කරගත්ත අපේ චූටි ගවුම. මෙන්න මේ විදිහට ඊටම අඩු කාලෙකින් අඩු මෙෂර්මන්ට් ප්‍රමාණයකින් ඔයාගේ දුවටත් ඔයාගේ අතින්ම මේ විදිහට ලස්සනට ගවුමක් මහලා අන්දලා බලන්න පුළුවන්. මේකේ වැඩි අලංකාරය සඳහා ඔයාලට බෝ එකක් හරි පිටිපස්සට පටියක් හරි යොදා ගන්න පුළුවන්. ඒක ඔයාලගේ කැමැත්ත පරිදි වෙනස් කරගන්න. ඔයාලත් මේ වගේ අඩු කාලෙකින් ලස්සන ගවුමක් මහලා බලන්න. එහෙනම් අපි නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. මගේ වීඩියෝ ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් නැවත හමු වෙමු.